SW Electronics අද කියලා දෙන්නේ මේ ඉවත දමන මෝටර රථවල මේ හයිබ්‍රිඩ් බැටරි එකක් මේක PS එකේ බැටරි පැක් එකේ කොටසක් ඉවත් දමන වලින් කොහොමද ගෙදරට පවර් සප්ලයි එකක් හදාගන්නේ මුළු ගෙදරම මේකෙන් වැඩ කරගන්න පුළුවන් ලයිට් නැති වෙලාවට නැති වුණොත් මේක පාවිච්චි කරන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් මෙතන තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 ඒ කියන්නේ සෙල් 12ක් තියෙනවා මේ එකක ගත්තම සාමාන්‍යයෙන් වෝල්ටේජ් එක මේ එකක් ගත්ත මේක මේ දාන්න මේ පේනවා ඇති පැහැදිලිව මේ පැත්ත රින මේ පැහැදිලිව පේනවා ඇති මෙතෙන්ට ගත්තම දැන් අපිට වෝල්ට් මීටරෙන් බලා ගන්න පුළුවන් මේකේ 7.4ක වෝල්ටේජ් එකක් තියෙනවා 7.4ක දැන් මේක අනිත් පැත්ත මේ පැත්තට මේ රින මේ දාන දෙපැත්ත මාරු කරලා තියෙනවා දැන් මේ ආයි දාන දෙකක් බලමු මෙතන ආයි ඒකෙත් තියෙනවා 7.4ක් ආයි මේකෙත් තියෙනවා 7.4ක් දැන් මම මේ පැක් එක හැදීමේදී මෙන්න මේ ෂෙල් එකයි ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේක ඉවර වෙලා මේකෙන් කරන්ට් එක මේකට එනවා. ඒ කියන්නේ මෙතන ධන එතකොට මෙතන ඍණ. මේ දෙක ගත්තොත් මේ වගේ දෙගුණයක් එනවා 7.14 14යි ගාණක් එනවා. බලමු එහෙම තියෙද කියලා. හරි. එතකොට දැන් මේක අපි පොඩක් charge කරපුවම 14.9ක් වෙන පොඩක් charge එකකින් ගැලවෙම එක charge කරන හැටි කියන්න. එතකොට දැන් අපි සලකන්නේ මේ දෙක එකක් විදියට. එතකොට මේ දෙක 14ක්. 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 කියන්නේ දෙකක් එකට ශ්‍රේණිගත සම්බන්ධ කරලා තියෙනවා. හැබැයි මේ දැන් මෙතන එහෙම සෙට් 6ක් තියෙනවා. මේ සෙට් 6 සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන මේ විදියට. ඒ කියන්නේ මේ ඔක්කොගේම ඍණ එකට සම්බන්ධ කරා. මේ ඔක්කොගේම ධන එකට සම්බන්ධ කරා. එතකොට මේ ධන ටික එකට සම්බන්ධ කරලා තියෙනවා ඍණ ටික එකට සම්බන්ධ කරලා එතකොට 14 වෝල්ට් 14 ඒවා 6ක් තමයි මේ තියෙන්නේ බැටරි පැක් එකේ. හරිද? දැන් මෙතන අවුට්පුට් එක අපිට බලන්න පුළුවන් මේ විදියට. මෙන්න මෙතනින් එන විදිය මෙතනින් බලමු. මෙන්න මෙතනින් එන කරන්ට් එක මෙන්න. හරි. දැන් මේ ඔක්කොම එකට සම්බන්ධ කරාට පස්සේ මෙන්න කරන්ට් එක එන විදිය මේකෙන් අපි සප්ලයි එක මේ වයර් දෙකෙන් බලා ගන්න පුළුවන්. අපි මේකට මල්ටිමීටරය තියලා බලමු මොකද වෙන්නේ කියලා. අපි පොඩ්ඩක් මේක රඳව ගමු. මෙහෙම මට මේක පහසු නිසා පහසුවට. එතකොට දැන් මේකට මේ දෙක මේ මුළු පැක් එකේම කරන්ට් එක තමයි මේ ඉන්නේ. බලන්න. දැන් මේක charge වෙච්ච නිසා 15 වෝල්ට් 15ක් වගේ ඇවිල්ලා දැන්. මේක මේ charge එකට ගහලා තියෙනවා. හරිද? මම charge කරන විදිය වෙනම කියන්නේ. දැන් මේකෙන් පුළුවන් අපිට පුළුවන් ගෙදරට මුළු ගෙදරටම කරන්ට් එක ගන්න මේක 12 බවට පරිවර්තනය කරගන්න අපිට සරල ක්‍රම තියෙනවා. අපි ඒකට charging module එකක් භාවිතා කරලා charge කරනකොටයි discharge කරන්න. ඒ කියන්නේ load වුණාම off වෙන්නයි වෙන ක්‍රමයක් තියෙනවා. මම ඒක වෙන වීඩියෝ එකකින් ගේන්න. අපි දැනට මේක supply එකට දීලා බලමු. දැන් මෙන්න මේ වගේ මේ තියෙන්නේ ඉන්වර්ටර් එකක්. මේකෙන් පුළුවන් අපිට අවුට් කරන්න පුළුවන් වෝල්ට් 500ක් වෙනකම්. මේක මේ පැත්තට අපි වෝල්ට් දැන් අපි මේකෙන් දෙන්නේ 14යි ගාණක් සාමාන්‍ය ඇවරේජ් එකනේ දැන් charge කරපු හින්දා මෙතෙන්ට දුන්නම මේ පැත්තෙන් පිට වෙන්නේ 230. අපි දැන් දීලා බලමු මෙන්න මේ කරන්ට් එක. දැන් මේ බැටරි පැක් එකේ කරන්ට් එක දැන් එන්නේ. බැටරි පැක් එක charge කරන විදිය මම කියලා මේ බැටරි පැක් එක දැන් සප්ලයි එක මේ පැත්තට දෙනවා. දැන් අපි මේක දාන මෙතෙන්ට දෙමු. මේ දැන් දාන වයර් එක මම මේකට සම්බන්ධ කරන්න හදන්නේ. හරි. මේ විදිහට දාන වයර් එක මම සම්බන්ධ කරනවා. මේක වීදුරු මේසෙින්ද මේක දුවනවා එහාට මෙහාට. හරි. දැන් දාන සම්බන්ධ කරා. දැන් මේ අපි අර මේ බැටරියෙන් එන කරන්ට් එක මේකේ මේ පාර අයින් නිසා පාරේ ශබ්ද බද්දක් එනවා. ඍණ එක මෙතෙන්ට සම්බන්ධ කරමු. ගලවලා අපි ඍණ එක මෙතෙන්ට සම්බන්ධ කරමු. සම්බන්ධ ස්පාක් වෙනවා මේක ටක් ගාලා තිබ්බ ගම.
ඒකට බය වෙන්න එපා. හැබැයි මේ පැත්ත අර පැත්ත භයානකයි. මේ පැත්ත දැන් සප්ලයි එක දීලා තියෙන්නේ ඉන්නේටර් එකට. මේකෙන් කරන්නේ පරිවර්තනය කරන 230 වලට. දැන් මෙන්න මෙතෙන්ට 230 දැන් මම මෙන්න දීලා තියෙන්නේ. මෙතන ස්විච් එකක් තියෙනවා බලන්න. මේ ස්විච් එකක් තියෙනවා මෙතන. මේ ස්විච් එකෙන් මම මේ ස්විච් එක ඔන් කරනවා. හරි ඔන් කරාම මොකද දැන් ඔන් කළා. දැන් මම මේකට දීලා තියෙනවා. මම මේක පවර් ඔන් කරන්න. දැන් මෙන්න පවර් ඔන් වෙලා තියෙනවා. මෙතන තියෙන අවුට් එක මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. කොච්චර වෝල්ටේජ් එකක් මෙතනින් එනවද මේක දැන් මේක DC AC කරන්ට් එක මේ පැත්තෙන් එන අපි මීටරේ මාරු කරනවා AC වෝල්ට් එකට. දැන් අපි බලමු මෙතෙන් කොහොමද එන්නේ කියලා. 230 එන්නේ. හරියටම 230 දැන් ඔන්න පැහැදිලිව පේනවා 230 එනවා. හරි. එතකොට දැන් මේ කරන්ට් එක මේ අපතේ යන එකෙන් අපි මේ කරන්ට් එක ගත්තා ඉන්වර්ටර් එකකට ඒකෙන් පරිවර්තනය කළා දුන්නා. දැන් මම මේකෙන් දැන් මේකට කරන්ට් එක අරගෙන තියෙන. දැන් මේ ගෙදර අපි මේකට ප්ලග් කරන්න ඕන. මේ සාමාන්‍යයෙන් බෝට්ටුවකට බහුදින යාත්‍රාවකට එහෙම මේක හොඳටම පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මෙන්න මේකට අපි දෙමු කරන්ට් එක මේ පොඩි ෆ්ලෑෂර් එකකට දෙමු. දැන් පැහැදිලි ඔයගොල්ලන්ට පේන හැටි. ඒක පේනවා. අපි දෙමු මේ මම වැඩ කරන මේ බවුත් එක තියෙනවා. බවුත් එක වැඩ කරන්නේ මේකෙන්මයි. හරිද? මේ බවුත් එක යූස් කරන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ පැහැදිලිව පේනවා. ඉතින් මේ බවුත් එකේ මෙතන පොඩි මේ බවුත් එක එනන්නේ අනිත් බවුත් එකෙන් ලයිට් එක පත්තු වෙනවා. මේ බවුත් එක රත් වෙනවා හොඳටම. හරිද? ඊළඟට අපි පොඩ්ඩක් ෆෑන් එක දාලා බලමු. මේ පොඩි පෝටබල් ෆෑන් එකක් ගෙනා මෙතෙන්ට දාන්න. හරිද? ඔතෙන් ෆෑන් එකක් වැඩ. මේක දැන් ෆෑන් එක මෙතන බිම වැටලා මේ ප්‍රශ්නයක් වුණාම ෆෑන් එක වැඩ කරනවා. හරිනේ? ඒකට පැහැදිලි මේක කෙලින්ම ගෙදරට දුන්නම ඔය ටික වැඩ කරගන්න පුළුවන්. මේ බවුත් එකත් වැඩ. හරිද? මම වෙන බවුත් එකක් එළියේ තියෙන එකක් ගහලා පෙන්නන්නම්. හරිද? දැන් ඔය ඔක්කොම වැඩ. හරිද? ඔය වැඩ කරනකොට අපි දැන් බලමු මේකට මේ කොහොමද අපි දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ කරන්ට් එක ගන්න විදියනේ මෙන්න මේ පැක් එක මේ charge කරන විදිය. පැක් එක charge කරන්නේ මෙහෙමයි. දැන් අපිට කෘත්‍රිම එනර්ජි charge කරගන්න පුළුවන්. අපිට පුළුවන් මේ වගේ පොඩි සෝලාර් පැනල් එකක් අරගෙන ඒ සෝලාර් පැනල් එකෙන් charge කරගන්න පුළුවන් මේක. අපි බලමු මේ සෝලාර් එකේ මේ වෙලාවේ මේක දැන් මේ වෙලාවේ මේ අඩු එළියක් තියෙන්නේ මේ වගේ වෙලාවක මේ తాවකාලික මේක තාම වැඩි ඉවර කරගෙන මේ සෝලාර් එකේ අපි මෙතෙන්ට තියලා බලමු කොච්චරක් මේ මොහොතේ මේක වෙනස් වෙනවා ආලෝක තීව්‍රතාව අනුව. දැන් මේක charge 13.1ක වෝල්ටේජ් එකක් මෙතෙන්ට දැන් එනවා මේ වෙලාවේ. හරිද? ඔක වෙනස් වෙන මේක උපරිමයේ මේට වඩා උපරිමයක් එනවා මේකේ 20ක දක්වා එන අවස්ථා තියෙනවා. හරිද? එතකොට මේක තමයි මේ අවුවට මේකෙන් charge වෙනවා. දැන් මේක දීවර බෝට්ටුවකට බහුදින යාත්‍රාවකට කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ එන්ජින් එකේ තියෙන බැටරි ගන්න ඕනේ. මේ වගේ බැටරි පැක් එකක් ගහගත්තා. ඊට පස්සේ මේ වගේ සෝලර් එකක් වහලා හයි කරගත්තා. දිගට මේ කරන්ට් එක ගන්න පුළුවන්. මේකේ කිසි ගැටලුවක් නැතුව භාවිතා කරන්න පුළුවන්. ලොකු ඇම්පියර් එකක් එනවා. මොකද මේ ෂෙල් ගොඩක් තියෙන නිසා අපි මේක ෂෙල් 12කින් තමයි මේක හැදුවේ. මෙන්න මේ වගේ ක්‍රමයකට ඔයගොල්ලෝ ගෙදරට මේ බැටරි පැක් විසි කරන්න එපා. මේ වගේ භාවිතා කරන්න පුළුවන්. දැන් මම සාමාන්‍යයෙන් මගේ ටේබල් එකේ බවුත් එක, ෆෑන් එක, ලයිට්ස් වැඩ කරන්නේ මේකෙන්. මෙන්න මේක තෝරා ගැනීම විශේෂයෙන් සලකන්න ඕනේ ඉන්වර්ටර් එකක. මේ ඇත්තටම මේ වේව් එක සයින් වේව් එකක් නෙමෙයි ස්ක්වෙයාර්. ඔයගොල්ලෝ දන්නවා ඉගෙන ගන්න නැති මෙහෙම අර කොටු විදියට වේව් එකෙන් සයින් වේව් එක කියන්නේ ළමයි දන්නවා ඉගෙන ගන්නකොට සාමාන්‍ය O level වලට උගන්වන තරංගය. එතකොට හරියටම සයින් වේව් එකක් තියෙන ඉන්වර්ටර් එකක් ගත්තොත් මේකේ කිසිම ගැටලුවක් නැහැ. ස්මූත් වැඩ කරන්න පුළුවන්. ඒනවා ටීවී බලන්නත් පුළුවන් මේක. මොකද ටීවී එකේ සයින් වේව් එක හදලා දෙන්න නිසා ලැප් එකත් මේකේ වැඩ කරනවා. කිසි ගැටලුවක් නැහැ. මේ වගේ උපකරණ හදාගන්න මේ අපතේ යන දේවල් වලින් බලන්න ගෙදරට ගන්න පුළුවන්. ලයිට් බිලට යම් විසඳුමක් ගන්න පුළුවන්. රයිට්. බොහොම ස්තුතියි.